මේ පොසත් දහම් පාසලේ අපේ ප්‍රධානාචාර්ය අතිපූජනීය සුජාත දේව ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයේ සහෝදර සහෝදරියන්ගෙන් අවසරයි. ආදරණීය දූ දරුවන්ගේ දෙමාපියන්ගෙන් අවසරයි. අපේ දූ දරුවන්ගෙන් අවසරයි. ඒ වගේම මෙතනට පැමිණි සියලු දෙනාගෙන්ම අවසරයි. අපේ දහම් පාසල මේ දක්වා පවත්වාගෙන ගියේ ඔයාලා හොඳටම දන්නවා අපේ මේ ඉදිරියෙන් පේන ගොඩනැගිල්ල සහ බෞද්ධ මන්දිරය අපේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න අනිත් අපිට තිබුණේ මේ එලිමහන විතරයි. ඉතින් අද මේ දරුවන්ට මේ ධර්මශාලාව අද ඉඳන් අපේ දරුවන්ට ගමේ පුද්ගලයන්ට ධර්මශාලාව විවෘත වෙලා තියෙනවා. බොහෝ අවස්ථාවල අපේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉතාමත් වැසි අධික කාල සීමාවල් වලදී පවත්වා ගන්න නොහැකි වුණා. ඔබ දන්නවා. එහෙම අවස්ථාවල අපේ දරුවන්ට නිවාඩු දෙන්න සිද්ධ වුණා වැස්සට දෙමෙන නිසා. ඉතින් අද ඉඳන් එහෙම සිද්ධ වෙන්නේ නැහැ. මේ ගමේ මේ දරුවෝ හරිම වාසනාවන්තයි. අපේ පන්සලේ ස්වාමීන් වහන්සේට පින් සිද්ධ වෙන්න මේ දූ දරුවන්ට මේ දූ දරුවන්ගේ දෙමාපියන්ට මේ පින් දෙන්න ගමේ සියලුම පුද්ගලයන්ට පින් සිද්ධ වෙන්න. ඒ වගේම තමයි මේ ශාලාව හදන්න වැඩි කැටයකින් පවා දායක වුණු සෑම සියලු දෙනාටම පින් සිද්ධ වෙන්න. අද අපට ලස්සන ධර්මශාලාවක් බිහි වෙලා තියෙනවා. ඉතින් ඔන්න දූ දරුවනේ අද ඉඳන් ඕගොල්ලොන්ට දහම් පාසල නිවාඩුවේ කියන මැසේජ් එක වැසි දිනවලදී එන්නේ නැති. ඒ වගේම තමයි ඉතාමත් කෙටි කාල සීමාවකදී තමයි මේ දහම් පාසල පටන් ගත්තේ. ඔයාලා දන්නවා ගුරුවරු හිටියේ ඉතාමත් අඩු පිරිසක්. සමහර දවසට ගුරුවරු එක්කෙනෙක් එහෙම නැත්නම් ගුරුවරු දෙන්නෙක්ට පමණක් සීමා වුණා. හැබැයි අපේ නායක හාමුදුරුවන්ගේ මඟ පෙන්වීම යටතේ ඒ දරුවන්ට අධ්‍යාපනය හදාරලා දුන්නා. ඉතාමත් මේ දරුවෝ දවසට අපි කොහොමද අවවාදයක් දුන්නම අපිත් එක්ක එයාලා අපට අවවාද දෙන තත්ත්වයේ මට්ටමක හිටියා. හැබැයි අපේ ස්වාමීන් වහන්සේ කිසිම වැරැද්දකට වැරෑරුම් වරදකට හැරුණකොට මේ දරුවන්ට දඬුවම් දීලා නැහැ. නිතරම මේ ගමේ ළමයි මේ අපේ විවිධ මානසික මට්ටමේ ඉන්න ළමයි අපි තාමත් දිවසීමෙන් වැඩ කරන්න ඕන. අපි මෙයාලත් එක්ක ඉන්න ඕනි කියලා අපිත් එක්ක නිතරම අපේ ළඟ හිටියේ අපට මඟ පෙන්වුවේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඒ වගේම තමයි මේ දූ දරුවන්ගේ මොන ප්‍රශ්න ගැටලුව ආවත් දහම් පාසලේ ගුරුවරුන්ගේ මොන ප්‍රශ්න ගැටලුව ආවත් ඒ අයගේ ප්‍රධානත්වය අරගෙන කටයුතු කළේ අපේ ස්වාමීන් වහන්සේ. මම දන්නා ධර්මයට මොනම ප්‍රශ්නයකදීවත් කිසිම කෙනෙක්ගේ හිත රිදෙන්න වචනයක්වත් කතා කර වචනයකින්වත් හිත රිදෙන්න ආමන්ත්‍රණය කළ නැති ස්වාමීන් වහන්සේ නම. ඉතින් මේ අපේ පින්තැන ගමේ මේ ප්‍රදේශයේ මේ අපේ පන්සලට මේ වගේ ස්වාමීන් වහන්සේ නමක් ලැබීම ඉතාමත් වාසනාවක්. මේ ගමේ ප්‍රදේශයේ ඉන්න සියලු දෙනාගේම වාසනාවක් කියලා මම හිතනවා. ඒ වගේම දහම් පාසලේ මුල් කාල සීමාවන් වලදී අපේ දරුවෝ අපිට එකක් කිව්වම පඬිතුමා දෙක තුනක් කියවන්න ආවා. හැබැයි අද බලන්නකෝ අද ඕගොල්ලෝ ඉස්සරහට ඇවිල්ලා මේ ස්ටේජ් එකේ මොන තරම් ගායනයක් ආදරයක් කරාද නර්තනයක් ඉදිරිපත් කළාද කියලා. ඔයාලා දන්නවද මේ කිසිම දෙයකට මේ ගුරුවරුවත් අපේ ස්වාමීන් වහන්සේවත් මේ ළමයි බලෙන් යොමු කරේ නැහැ. එයාලගේ කැමැත්තෙන්ම තමයි එයාලා මේ දේවල් සිද්ධ කරන්නේ. ඉතින් හරිම ආඩම්බරයි. අද මේ පොසත් දහම් පාසලේ පඬිත වචන කියමින් දඟකාරකමින් සිටි ළමයි අද පොසත් දරුවෝ බවට පත් වෙනවා. හොඳ ශිෂ්‍ය නායක මණ්ඩලයක් බවට පත් වෙනවා. දහම් පාසල් නිල ඇඳුමට තිබිච්ච බැජ් එක අඩුවකට තිබිච්ච එක අද ඒකත් සම්පූර්ණ වෙලා. නොතෙමී ඉගෙන ගන්න ධර්මශාලාවක් ලැබිලා. ඉතින් හරිම වාසනාවන්ත දුවා දරුවන් පිරිසක් තමයි
හිමි. සංසාර විෂුණස්සස දීපලේ බ්‍රහ්මෘතෝ බරේ සුභාසිත රසාස්කාරං සත්‍යමේ සුච සමාගමං සංසාරයේ නැමැති විෂ ගසේ අමෘතයේ නැමැති ඵල දෙකක් තියෙනවා. එකක් තමයි මිහිරි වචන කතා කිරීම, අනෙත් එක තමයි සත්පුරුෂයන් ආශ්‍රය කිරීම. ඉතින් හොඳ සත්පුරුෂයන් ආශ්‍රය කරන්න, ඒ වගේම හොඳ සත්පුරුෂ ධර්මයන් අපට ඉගෙන ගන්න ලැබෙන්නේ මේ දහම් පාසල තුලින්. අපි අපේ සමාජයේ ජීවත් වෙනකොට අපට අපේ ජීවිතයේ හැඩගස්සා ගන්න නම් ඕන කරන කාරණා තියෙනවා. ඒ තමයි අපේ ජීවිතේට හොඳ දේවල් මොනවද, නරක දේවල් මොනවද කියලා අපි හොයාගන්න ඕනේ. මේ හොඳ දේවල් මොනවද, නරක දේවල් මොනවද කියලා අවබෝධ කරගන්න තමයි අපි දහම් පාසල් එන්න ඕන. දහම් පාසල තුලින් අපේ ජීවිතේට හරි සත්පුරුෂ ධර්මය, සත්පුරුෂ මිනිස්සු වචනය වෙනවා. ඒ වගේම තමයි අපේ ජීවිතේට ලැබිච්ච හොඳම සත්පුරුෂයෝ තමයි අපේ අම්මයි තාත්තයි. ඒ හැරුණේට අපේ ජීවිතේට ලැබිච්ච හොඳම සත්පුරුෂයෝ තමයි අපේ ගුරුවරු, වැඩිහිටියෝ, ඒ වගේම පන්සල්වල ඉන්න ස්වාමීන් වහන්සේලා. බුදුදහමට අනුව බෞද්ධ දර්ශනයේ අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ කෙනෙකු ඉදිරියට හමු වන විට අපේ බුදුරජාණන් වහන්සේ hina වුණා. ඒ අය සමග කතා කළා. ඒ වගේම තමයි අපිට කියලා තියෙනවා දන් දෙන්න ඕනි කියලා. දන් දෙන්න අපේ මේ අය දන්නේ නැහැ. එයාලා දන් දෙන්න කෝටි ප්‍රකෝටි ගණන් මිල මුදල් තියෙන අවශ්‍ය වෙන්නේ නැහැ. හිතේ තියෙන්න ඕන පිරිසිදු ශ්‍රද්ධාව සහ කල්යාණ මිත්‍ර බව. ඒ වගේම අපිට කෙනෙකුගේ මූණ දිහා බලාගෙන අපේ හදවතට එකඟව hina වෙන්න පුළුවන් නම්, කතා කරන්න පුළුවන් නම්, ඒක තමයි බෞද්ධ දර්ශනයට අනුව දෙන්න පුළුවන් හොඳම දානය කියලා අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මෙහෙම අපි අනිත් අය සමග hina වෙලා කතා කරලා ඒ ඉන්න එකෙන් අපිට බෞද්ධ දර්ශනය කියලා තියෙනවා. ඒ දානයේ ආනිසංසය හැටියට අපට හොඳින් නිින්ද යනවා, හොඳින් ආහාර පාන අනුභව කරන්න පුළුවන්. ඒ වගේම නිදාගත්තම භයානක නිින්ද පේන්නේ, අමනුෂ්‍යයන් ප්‍රිය කරනවා, දෙවි දේවතාවුන් අපිව ආරක්ෂා කරගන්නවා. ඒ වගේම තමයි අපේ ස්වභාව ධර්මයෙන් විසින් අපිව ආරක්ෂා කරගන්නවා. ඒ ස්වභාව ධර්මයෙන් විසින් අපිව ආරක්ෂා කරගන්න එකට හොඳම උදාහරණ දෙන්න පුළුවන් සුනාමි විහසනය, කොරෝනා තත්ත්වය. මෙන්න මේවායින් අපි ආරක්ෂා කරගත්තේ අපි බුදුදහම රකින්න නිසා. අපේ මේ ලේ ධාතු උපනිෂ කරගෙන අපි hina වෙන්න ඕන. ඒ අපි hina වෙලා ඉන්නකොට අපේ හදවත පිරිසිදු වෙනවා. අපි දුකින් ඉන්නකොට අපේ හදවත අපිරිසිදු වෙනවා. අපේ හිත පිටට තියෙන්නේ මනෝ විද්‍යාවට අනුව කියනවා නම් අපි ගෝලයක් ඇතුලේ හිටගත්තම ඒ ගෝලය වටා තියෙන අවකාශය අපේ හිත කියලා කියනවා. නමුත් බෞද්ධ දර්ශනයට අනුව සඳහන් වෙනවා අපේ හිත පිටට තියෙන්නේ හදවත ඇතුලේ කියලා. ඒ වගේම අපි අපේ ජීවිතේ තේරුම් ගන්න ඕන යුතුයකම් හා වගකීම් කියලා කොටස් තියෙනවා. දෙමාපියන්ගෙන් දරුවන්ට වෙන්න ඕන යුතුයකම්, දරුවන්ගෙන් දෙමාපියන්ට වෙන්න ඕන යුතුයකම්, පන්සලේ ස්වාමීන් වහන්සේලාට වෙන්න ඕන යුතුයකම්. මෙන්න මේ දේවල් තේරුම් අරගෙන අපි යුතුයකම් හා වගකීම් හරියට ඉෂ්ට කරනවා නම් මේ ගම හැදෙනවා, රට හැදෙනවා, මුළු ලෝකෙම බබලනවා. මේ පිළිබඳව අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ
ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපිත් එක්ක ගුරු අර සමානව අපේ ළඟින් හිටියා මේ දුව දරුවන්ගේ දෙමාපියෝ. ඒ දෙමාපියන්ට මම ගොඩාක්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ දුව දරුවන්ට මේ අවස්ථාවට සම්බන්ධ වෙන ගැන ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඉඳන් සමහර විට කුසල ආහාරයක් වළඳලා සිටියා. ඒ දරුවන්ට කුංචි හෝ ආහාර වේලක් ලබා දීලා ලබා දුන්නා. ඒ සම්බන්ධව අපේ මේ සියලු දෙනාටම අපේ කැමැතින සපයා දුන්න සියලු දෙනාටම ස්තුතිය පුද කරනවා. ඒ වගේම මේ අපිට සම්පතිකාශනයට ලබා දුන්නු ජීවන් මහතාටත් මෙහෙමින් ස්තුතිවන්ත වෙනවා. අපේ වැඩ කටයුතු කරගෙන යන්න එතුමා අපිට ගොඩක් දායක වුණා. ඒ සම්බන්ධයෙන් එතුමාට ස්තුතිවන්ත ශාලාවේ අපේ මේ ගොඩනැගිල්ල අලංකාර කරගන්න කරසින් ලබා දුන්නු පියතිස්ස මහතාට එන මහතාගේ සමිතියට මෙහෙම ස්තුතිවන්ත වෙන්න ඕනි. ඒ වගේම අපිට මේ වාඩි වෙන පුටු ලබා දුන්නා එකමුතු කර්ණාධාර සමිතිය, ජනබලවේගයේ සමිතිය. ඒ සමිති දෙකටම ඒ වගේම ආවට වටේ පිටේ දේවල් වලුත් අපේ සමයට පුටු ලබා දෙන්නේ නැති ඒ සියලු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපිට මේ ගමේ පාසලේ විද්‍යාලය ඉන්ද්‍රරත්න කනිෂ්ඨ විද්‍යාලයේ අපිට බොහෝ දේ ලබා දුන්න මේ අනුපාඩු ඒ නිසා ඒ ඉස්කෝලේ ඉන්න විද්‍යාර්ථී ඇතුළු ආචාර්ය මණ්ඩලයේ දෙමාපියන්ට සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මේ තමන් පාසලේ මේ පන්සලේ කලින් හිටිය දායක සභාවේ කාර්යකාරී සභාපතිවරුන් සියලු දෙනාටම ස්තුතිය පුද කරන්න මම මේක අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම තමයි අලුතින් පත් වෙලා ඉන්න දායක සභාවේ සියලු දෙනාටම මේ අවස්ථාවට සම්බන්ධ වීම ගැන මම ගොඩාක් ස්තුතිවන්ත. ශාලාව සැලසිලි කළා හේතුවා මේ අලංකාර බල්බ මල් වලට ඒ හැම දෙයකින්ම අපේ මේ ශාලාව අලංකාරවත් කරමු. සියලු දෙනාටම මේ අවස්ථාව ස්තුති කරන්න මම අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම පන්සලේ වටපිටාව පරිසරයේ අවට සුද්ධ පවිත්‍ර කරපු සියලු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. වකසාරේ රංජිත් මහතාට අපිට දීර්ඝ සෙට් එකක් ලබා දුන්නු. ඒ මහතාට මෙහෙම ස්තුතිවන්ත වෙනවා. ශාලාවට අලංකාර කරගන්න මේ මල් වර්ග ඒ වගේම ලබා දුන්නු සියලු දෙනාටම වචනකින් හරි දායක වෙලා මේ වැඩ කටයුත්ත අලංකාරවත් කරගෙන යන්න එයාලේ ශක්තිය ධෛර්යය ලැබුණා. ඒ වගේම තමයි විවිධ අඩුපාඩු සිද්ධ වෙන්නේ. මේක අපේ දහම් පාසල, මේක අපේ පන්සල, මේ කරේ පළවෙනිම උත්සවය. ඉතින් ගොඩාක් අඩුපාඩු සිද්ධ වෙන්නේ ඒක අපි අතරේ වැරදි අඩුපාඩු වුණා නම් අපි ඒ දේවල් ඉදිරියට හදාගෙන ඊළඟ රැස්වීම වාරයේදී අපි මේවා සියල්ල නිරන්තරයෙන්ම පිළිවෙලකට කරන්න ශක්තිය ධෛර්යය